වීඩියෝ එක ලොකු බබාලටයි චූටි බබාලටයි ඔක්කොටම චිප්ස් හදන විදිය ගෙදරම හොඳ ක්‍රිස්පි ගතියට යමු අපි ඉක්මනටම වීඩියෝ එකට කොහොමද හදන විදිය කියලා බලන්න. ඉතින් මුලින්ම තියෙන්නේ මෙන්න මේ අල ගෙඩිය හොඳට සුද්ධ කරගන්න. ඔයාලට පේනවා ඇති වෙනදට වඩා ගන්න අල වලට වඩා මේ අල වෙනස්. මේ අලේ තියෙන්නේ වෙනස් කියන්නේ ඕන අලයක් ගත්ත හැකි. මේ අරතාපල් වල පොත්ත රතු පාටයි. වෙන රතුනියා පාටක් තියෙන්නේ. අනිත් සමහරක සුදු පාට ඒවා තියෙනවානේ. මම අද ගත්තේ රතු පාට එකක්. මේක ටික රසයි. වෙනස්ම රසක් තියෙන්නේ. ලංකා ඉන්න කට්ටියට කැමති ඕන අර්ථාපල් ගන්න පුළුවන් අල ගන්න පුළුවන් කැමති එකක්. මේ විදිහට අපි සුද්ධ කරගමු. මෙන්න විදියට අනිත් අල ගෙඩියත් අපි සුද්ධ කරගමු. මුලින්ම අපි කපාගමු ටිකක් වෙනස්ම සිස්ටම් එකකට. මම ඒක පෙන්නන්න. මේ දැති තියෙන එක එක නිකන් නැමිලා ගිහිල්ලා තියෙන මේ පැත්තට වලට පේන ඇති. අපි දැන් මේක කපාගමු එකක්. මේක කපා ගද්දී හොඳට මතක තියාගන්න දැන් මේක මෙහෙම ඇරලා ඊළඟ එක ටිකක් හරවලා යවන්න ඕන. ඊළඟ පාර එක මෙහෙම. ඊළඟ පාර එක හරවලා. ඊළඟ පාර එක මෙහෙම. ඊතර තමයි මෙන්න මේ විදිහට ලස්සනට හිල් වගේ ඇදිලා එන්නේ. පේනවනේ? බලා ගන්න. දැන් මේක මෙහෙමනේ ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තට මෙහෙම. ආයෙ මෙහෙම. පේනවද? මෙන්න විදිහට තියෙන්නේ. මේ විදිහට අපි කපාගමු. පැහැදිලිනේ ඔයාලට මේ වගේ එකක් ගෙදරට ගත්ත කියන්නේ ඉතින් සුපිරි තමයි. මෙන්න එහෙම අපි දැන් මුල් යවන එකට නෙමෙයි අනිත් පැත්තට ආයේ. පැහැදිලිනේ. බලන්න ලස්සන කොහොමද කියලා. ওই විදිහට අපි අලගෙඩි දෙක කපාගමු. මම දැන් ඒ ටික වෙනම කූල් වතුරයකට දාගන්න විනාඩි 5ක් විතර තියාගන්න මේ විදිහට දාලා මෙහෙම මේ විදිහට දාලා මේක මේ වතුරේ විනාඩි 5ක් විතර තියාගන්නවා. කිසිම නෑ කූල් වතුර විතරයි දාලා තියෙන්නේ. අපිට එතකොට මේකේ තියෙන රළ වල තියෙන කිරි පාට වගේ ගතියක් තියෙන අන්න ඒක යනවා මෙහෙම ටිකක් දාලා තියයි. මේක අපි විනාඩි 5ක් දාලා ඊට පස්සේ මේකේ පෙති කපා ගමු. එනියා මේක ඩිසයින් එකක් වයින් තියෙන්නේ. අපි අනිත් විදිහට අනිත් එක කපා ගමු. ඔන්න දැන් ඊළඟ එක අපි කපා ගන්න යන්නේ. එතකොට අපි ඒකේ තල මාරු කරලා දෙන මේ විදිහට හදලා දෙන මේක එහා පැත්තේ තියෙන්නේ මෙන්න මෙහෙම මේ කරකොල මාරු කරගන්න තියෙන්නේ. ඊළඟට අපි මෙන්න එහෙම ඊළඟ ගෙඩිය අල ගෙඩිය අරගෙන පුතු කපා ගමු. මට පෙන්නන්න. පෙන්නන්න දැන් කපාගත්ත ටිකක් මේ තියෙන්නේ. මෙන්න මේ විදිහට කපා ගන්න. පේනකොට හරි ලේසි පහසුයි බිස්නස් එකක් වගේ කරන්න පුළුවන් මේකක් වගේ ගත්ත පස්සේ ගෙදර මඤ්ඤොක් කොනක් කපන්න පුළුවන් මේකේ. ප්‍රශ්නයක් නැහැ. හරි පරිස්සමෙන් බැමනා නැතත් පරිස්සමෙන්. ඔන්න විදිහට අපි කපා ගත්තා. ඒකටත් අපි දාගමු කූල් වතුර ටික. මෙන්න විදිහට කූල් වතුර ටිකක් දාගත්තා. ඒකත් අපි අර විදිහට විනාඩි 5ක් විතර තියාගමු.
පේන ජාති දෙකනේ. දැන් කරන්න යන්නේ අපි අර මුලින්ම ගත්ත අල ටික තියෙනනේ ඒ ටික මේ විදිහට පෙරා ගමු. පෙරලා ඉවරලා ටිකක් හිත බහින් තියලා අපි ඊළඟට මේක පැත්තකින් තියලා මම මෙන්න මේ විදිහට ලෑල්ල අරන් තියනවා. ඔයාලට පේන ඇති ලෑල්ලට එකින් එක මෙහෙම තියාගමු. තිතින් දෙන්න. අරකත් මේ විදිහට තමයි ටිකක් තිතින් දෙන්න එහෙම තියාගන්න ඕන. මේ වගේ තෙතමනේ පොඩ්ඩක් පුඩින් අයින් කරගමු. මේක පැත්තින් තියලා මිනිත්තු 10ක් විතර මේ ටික හොඳට ටිකක් තෙතමනේ ඉඳලා වේලන එක. ඊළඟට අර විදිහම තමයි මෙයාල එකත් හොඳට හොදලා පෙරෙන්න තියලා වතුර පෙරෙන්න තියලා ගන්න තියෙන්නේ. ඒකත් අපි විනාඩි 5කට පස්සේ මේ විදිහට තෙත ටික උරා ගන්න පේපර් සේවියට් තියලා මෙන්න මේ විදිහට දාගමු. මේක හදනවා තම්බලා හදනවා එක එක ක්‍රම කීපයකට හදනවා. සමහර මන්දක දින බංගලි මේ විදිහට දාගමු. ඊළඟට අපි අර විදිහටම මේකත් හොඳට තෙත හින්ද ගමු. මේ විදිහට මෙන්න කොළ දෙකක් තියලා ඔන්නම තෙත ටික අපි ඔක්කොම මේ විදිහට පේන්නේ හරි ලේසි. උගස්තන එකත් විනාඩි 10ක් විතර තියුම් ටිකත් තෙත හින්දන එක. මෙතන ඔයාලට පේන ඇති විනාඩි 10කට විතර පස්සේ මම පේනවා මේ තෙත ගතිය ගිහිල්ලා තියෙන්නේ මේ වෙල. ඉතින් අපි මේ විදිහට ටිකක් 7-8ක් විතර අරගමු. අරගෙන ඉවරලා පේනනේ අපි මේ ටික තෙලට දාගමු. විදිහට ඔහොම මේක විනාඩි 3-4ක් පැය කාලයක් තමයි අපි තෙලේ මේ විදිහට බැඳ ගන්න ඕනේ. කියන්නේ නිකන් අතර තීරණ ගද්දි මේ නික හුලං වගේ තීරණ අතර නික හුලං වගේ ගතියට මේ ටික හොඳට කිරිටෝවියට තා චුට්ටක් පැය කාලයක් තියාගමු. තව ටිකකින් අපි මේක බාගමු තෙල් ටිකක් පෙරෙන්න තියාගමු ඊට පස්සේ. ඕන්න දැන් මම මේ ටික අයින් කරගන්නම්. මේකේ සද්දෙත් පොඩි වෙනසක් තියෙනවා. නිකන් අමුතු සද්දයක් එන්නේ ඒක. පේනවනේ. අපි ඉතුරු ටිකත් මේ විදිහට තෙලේ බැඳගමු. ඔන්න දැන් අපි ඒ ටික ඉවරයි. දැන් මෙන්න මේ ටික තියෙන්නේ. ඒ ටිකත් ඒ සෙතේම තමයි ඉතින්. මේ විදිහට තෙත හිඳලා තියෙන්නේ. ඒකත් අපි මේ විදිහට ටික ටික දාගමු. ඔන්න ඔය විදිහට. ඔයාලා මම පෙන්නන්නම් අරක. පේනවද? ෂෝක්නේ. රස බලු මේකට අපි ලුණු ටිකක් එකතු කරලා මිරිස් කුටියක් දාලා රස බලමු. ඔන්න ඒ ටිකත් හරියටම විනාඩි 6කට විතර පස්සේ හොඳට බැඳලා තියෙනවා. පේනවනේ. ඒක පේනවා මේක ලාව කහ පාටක් එනවා. කර කර ගන්න නැතුව ඒකත් අයින් කර ගන්නවා ඉක්මනට. ඔන්න ඔය විදිහට අපි ඒ ටිකත් ඉක්මනට තෙලේ බැඳගමු. පේනවනේ. ඔන්න තියෙනවා අන්තිමට අපි හදාගත්ත අපේ
චිප්ස් ටික වෙනස් විදියට ජාති දෙකකින් තියෙනවා. මම මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. කලම් කරගන්නවා. මේකට ටිකක් එකතු කරගන්න. ඒ වගේම ලුණු ටිකක් එකතු කරගන්නවා. මේකට ලුණු ටිකක් එකතු කරගන්නවා. මේකත් ඒ විදිහට කලවම් කරගමු. වැටුණත් එක්ක. දැන් ඉතින් රස බලන්නයි තියෙන්නේ. පේනවනේ කොහොමද ලස්සන කියලා දෙකේ. රස බලමු. ඔන්න දැන් හදලා ඉවරයි. ඔයාලට පේන්නේ නැති ටිකක් වෙලා ගියා. හොඳ රසනෙත් එක්ක හරින පාන්දර 3යි දැන් වෙලාව. අපි කාලා බලමු කොහොමද රස කියලා. එකටම මෙන්න මේක එකක් කාලා බලමු. ඒක මම මේ හිල් තියෙන එක. ඒවා හොඳයි. ඉතින් ගෙදරම හදලා රසට කන්න වස විස නැතුව ඔයාලට හදාගන්න විදිහ තමයි අරගෙන ආවේ. ගිහිල්ලා එන්න. මේ වගේ ලස්සන අලුත් වීඩියෝ එකක් හම්බෙන්න හැමෝටම සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා.